ආයුෂ බොහෝ වේවා කියලා හැමදෙනාටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න travel with Dushan අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඩුබායි වල ලස්සන බලන්න කැමති ඔයාලා වෙනුවෙන් අදත් ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගිය සතියේ ඔයාලට පෙන්නුවා ඩුබායි ලස්සන පාරවල් ටිකක්. ඒ වගේම ලස්සන හොටෙල් එකක්, ලොකුම හොටෙල් එක. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ඩුබායි වල මාරම හිතා ගන්න බැරි තැනකට. මෙතන ෆීල් එක නිකන් සාමාන්‍ය ඉතාලි වගේම ඉංග්ලන්ඩ් ඒ වගේ ගියා වගේ ෆීල් එකක් දැනෙන තැනක්. ඉතින් එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. අද ඇවිල්ලා ඉන්නේ ඩුබායි වල තියෙන රිවර්ලෑන්ඩ් කියන පැත්තට. ඒ කියන්නේ මේ හරිය තනිකර තියෙන පාක්. මේක ගොඩක් දෙනෙක් දන්නේ නැති තැනක්. ඉතින් මමත් අතරම මේක දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්, පිලිපීන් යාළුවෙක්ගෙන්. එයා තමයි කිව්වේ මෙතෙන්ට යන්න කියලා. ඉතින් මම ඉතින් කෝකට කියලා බලන්න ආවා. ෆස්ට් ටයිම් තමයි. ඉතින් අවුරුදු 11ක් වෙනවා ඩුබායි වලට ඇවිල්ලා. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම මෙතෙන්ට ආවේ. හරිම ලස්සනයි, මාරම ගති. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒ ඉතාලි ඉංග්ලන්ඩ් ෆීල් එක ගන්න කොහොමද කියලා. ඉතින් එහෙනම් මෙන්න මෙතන තමයි ඉතින් අපි ඉන්නේ අද ඔන්න රිවර්ලෑන්ඩ්. ඉතින් අපි එහෙනම් ඉස්සරහට ගිහිල්ලා බලමු. මං හිතන්නේ ටිකට් ගන්න ඕනේ වගේ. බලමුකෝ. ඔව් මං හිතන්නේ ගේට්ටුවකුත් තියෙනවා, සිකියුරිටි කෙනෙකුත් ඉන්නවා. අපි ගිහිල්ලා අහලා බලමු ටිකට් එක ගන්න වෙයි. හරි, මෙන්න මෙතනින් තමයි ඉතින් ටිකට් ගන්නෙ. ඩිරම් 30ක් වෙනවා එක්කෙනෙකුට ටිකට් එක. ඉතින් දැන් ඉතින් කාඩ් පේමන්ට් එකක් කරලා කාඩ් පේමන්ට් එකෙන් ඔන්න ඉතින් ටිකට් එක ගත්තා. එහෙනම් දැන් අපි අතලට යමු. අතලට ගිහිල්ලා බලමු වැඩි විස්තර කොහොමද කියලා. ඉතින් ඔන්න මම දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ටිකට් එකක් ගත්තා. ඩිරම් 30ක් වෙනවා ටිකට් එක. ඉතින් මේ තියෙන්නේ ඇතුළ. ඉතින් මාරම ලස්සනයි. ඩිරම් 30යි ටිකට් එක. එන්න පුළුවන් ඕන එක්කෙනෙකුට. ඒ කියන්නේ හරිම ලස්සනයි. මමත් දැන් ඇතුළට ආවේ. ඉතින් පොඩ්ඩක් පරක්ුණා කියන්නේ අර පල්ලියේ මේක ගියා. ඉතින් ඒ නිසා ඉතින් ඔන්න අපි එන ඔහම රවුන්ඩ් දාලා මේ පැත්තෙන් ගිහිල්ලා මාරම ලස්සනයි. කියන්නේ හිතුවටත් වැඩියම ලස්සනයි. හරියට ඉංග්ලන්ඩ් ආවා වගේ, ඉතාලියාව වගේ ෆීල් එකක් දැනෙනවා. කියන්නේ බලන්න ලොකු දේවලුත් නෑ මං හිතන විදිහට. ඉතින් නමුත් අර පොඩි ගතියක් තියෙනවා. මම දැන් අපේ ඒ කියන්නේ ලංකාවේ නුවරඑළිය පැත්තේ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. විදේශිකයෝ ගොඩක් එනවා. ඉතින් ඔයාලටත් නිවාඩු දවසට මේ පැත්තට ඇවිල්ලා ඔයාලගේ නිවාඩුව ගත කරලා යන්න පුළුවන්. හරිම ලස්සනයි. කතා කරන ගිරවෙක්. ඔන්න ඉතින් නිවාඩු දවසට ඇවිල්ලා ඉතින් පොඩි රවුමක් දාලා යන්න ලස්සනම තැනක් මේක. එන්න ඕන ඔයාලා බතූත මෝල් එකට ඇවිල්ලා
බතෝත මෝල් එකෙන් ගන්න ඕන DPR1 කියන බස් එක අරගෙන මේකේ ලාස්ට් ස්ටොප් එකට එනකන් එන්න ඕනේ. එතන තමයි මේක තියෙන්නේ. ඉතින් ඇවිල්ලා ඔයාලගේ නිවාඩු පාඩුවේ රෙස්ටොරන්ට් තියෙනවා කාලා බීලා ඩුබායි ඉන්න කෙනෙකුට ඉතින් ලස්සනයි. මියුසික් දාලා තියෙන ඉතින් පොඩි ප්‍රශ්නයක් එනවා. ඉතින් මේක YouTube දාපුවාම අර කොපිරයිට් සීන් එකේ ඉතින් ඒකයි පොඩ්ඩක් කවුල් වෙනවා වගේ කතා කරනකොට. මෙන්න මේ තැන තමයි ඉතින් මාරම ලස්සනයි. ඉස්සෙල්ලා කිව්වා වගේ පට්ට ලස්සන තැනක්. අනිවාර්යෙන්ම එන්න. හරිද? මාරම ලස්සන තැනක්. බ්‍රිජ් එකක් තියෙන අපි ඒක උඩට ගිහිල්ලා කතා කරමු. මේ ඉතින් කියන්න ඕන ෆ්‍රී වයිෆයි තියෙනවා. ඔයාලට ඇවිල්ලා කනෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ TikTok කරන ඔයාලට ඒ කියන්නේ මාරම වටි මෙතෙන්ට එන්න. බ්ලොග්ස් කරන කට්ටිය එන්න. ඩුබායි ඉන්න අය එන්න. ඩුබායි බ්ලොග්ස් කරන අය අනිවාර්යෙන්ම ඉතින් මමත් මේක මේ වීඩියෝ එක කරන්නේ ඊයේ මට යාළුවෙක් ඒ කියන්නේ මගේ FB එකේ නෙමෙයි YouTube එකේ දාපු වීඩියෝ එකට ගිය සතියේ දාපු වීඩියෝ එකට ඉතාලි වල ඉඳලා එක්කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. ඒක කියන්නේ මට මාර සතුටක්. මේ කියන්නේ ඩුබායි වල ගැන කියලා ලස්සන කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බා. තව එක්කෙනෙක් කියලා තිබ්බා ඉතින් මේ රට දාලා එයා මම හිතන්නේ කැන්සල් යන එක්කෙනෙක්. එයාට මේ රට දාලා යන්න දුකයි කියලා. ඇත්තරම මාරම රටක්. ඇත්තරම දුකයි. එහෙම මේ කියන්නේ වැකේෂන් අපි යන්නේ අපේ රටට. නමුත් මේ රට දාලා යන්න හරිම දුක හිතන වෙලාවල් තියෙනවා. බලන්නකෝ මාරම ලස්සන. ඉතින් මෙයාලා මේ හැමදේම හදපුවා. අපේ රටේ කොච්චර ස්වභාවික දේවල් තියෙනවද කියලා බලන්නකෝ මේ බලන්න. මාර්ම වටින කොහොමද කියන්නේ මාරම වටිනවා. ඉතින් කියන්නේ හරිම ලස්සනයි. මෙතෙන්ට එන්න අනිවාර්යෙන්ම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩාක් විදේශිකයෝ එනවා මේ තැනට. ඉතින් අපේ ලංකාවේ මම දැක්ක ලංකාවේ කපල් එකකුත් ආවා. ඉතින් ගොඩාක් දෙනෙක් එනවා මෙතෙන්ට මේ ෆොටෝ ඒ කියන්නේ ෆොටෝ ෂූට් කරන්නම එනවා ගොඩාක් කට්ටිය. පාරට පේනවාරි යතේ ඇතින් මේ ෆොටෝ ෂූට් කරනවා විදේශිකයෝ ගොඩාක් එනවා. මම දැක්ක අපේ ලංකාවෙත් කපල් එකක් හිටියා. ඉතින් ඔයාලා ඩුබායි ඉන්නවා නම් අනිවාර්යෙන් නිමාඩු දවසට මේ පැත්තට එන්න. ඇවිල්ලා ෆොටෝ ටිකක් ගහලා ඩිරම් 30යි ටිකට් එක. මම හිතන්නේ නිර්ගල් ගාඩන් එකේ 74ක්ද කොහෙද වෙනවා. ඉතින් මෙතන ඩිරම් 30යි. එන්න බතූත මෝල් එකට ඇවිල්ලා DPR1 බස් එක අරගෙන මෙතන ලාස් බස් ස්ටොප් එකෙන් බහලා එතනින් ඇතුළට එන්න තියෙන හොයාගන්න ලෙසි. කිසිම අමාරුවක් නැහැ. 4 වගේ වෙද්දින් ආවොත් ඔයාලට ලස්සනම view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් රැයට මං ගිය සතිය ආවා මේක වීඩියෝ එකක් කරන්න රැය වෙලා. ඉතින් මට ඒක හරියටම මේ ඒ කියන්නේ මට සැටිස්ෆුන්නේ වෙන තැන් වලට කියන්නේ ලයිට් දාපුවාම පට්ට ලස්සනයිනේ. ඉතින් අයත් මියුසික් කේස් එකක් එනවා. මියුසික් කොපිරයිට් වදිනවා. මේ කපන්නත් බෑ වොයිස්.
ඉතින් දැවන්තම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා මට. මොකද මෙතන මේ කට්ටිය අර මියුසික් ප්ලේ කරනවා. ඒ මියුසික් උඩින් මට කතා කරන්න බෑ. මොකද කොපිරයිට් වදිනවා මේක YouTube දැම්මට පස්සේ. එතකොට මං බෑන් වෙනවා. ඉතින් මට එහෙම දෙපාරක් විතර වුණා වගේ වීඩියෝ වලට. ඊට පස්සේ අප්ලෝඩ් කරලා අපහු ඩිලීට් කරන්න වුණා මට. එතකොට මගේ channel එකට කේස් වෙනවා. ඉතින් මම දැන් මේක මම රෙකෝඩින් කරන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕන හරිම ලස්සනම තැනක් මෙතන ඩුබායි වල තියෙන අර යුරෝප් කියා වගේ දැනෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට නිමාඩු දවසට ඔයාලගේ නිමාඩු දවසට යාළුවොත් එක්ක මේ තැනට එන්න ඇවිදින්න මාරම ලස්සන තැනක්. මේක මම මුලදී කියවනේ මේක කවුරුත් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙතන අර රිවර්ලෑන්ඩ් කියලා තමයි මේක තියෙන්නේ. නමුත් ඔයාලට ඩුබායි පාක් ඒක තමයි ප්‍රසිද්ධ. මේ ඩුබායි පාක් වලින් බැහැලා එන්න පුළුවන්. ඒ බස් එකේ ඒක වටේම යනවා. නමුත් ඔයාලට ඩුබායි පාක් එතනින් ඒ බස් හෝල්ට් එකෙන් බැහැලා මේක ඇතුළට එන්න පුළුවන්. එන්ට්‍රන්ස් මම හිතන්නේ 2ක් හෝ 3ක් තියෙනවා. ඉතින් ඇතුළට එන්න ඕන පැත්තකින් එන්න පුළුවන්. ඕන පැත්තකින් එක්සිට් වෙන්න පුළුවන්. එතන ඒ කියන්නේ ලොකු ඒරියා එකක් මෙතන. මේ ඒ කියන්නේ රිවර්ලෑන්ඩ් එකේ ඇතුළේ තමයි තියෙන්නේ අර යුරෝප් වගේ ඒ සීන් එක. ඊට එහා පැත්තේ තියෙනවා තව අර මොනවාද තව ගේම්ස් තියෙන තැන් තියෙනවා. ඉතින් එතෙන්ට වෙනම යන්න ඕන. ඒකට වෙනම ගෙවින් කරන්න ඕන. මේක ඇතුළට විතරක් එන්න ඩිරාම් 30ක් යනවා එක්කෙනෙකුට. ඉතින් මෙතන ඇතුළට ආවට පස්සේ ඔයාලට ඇවිදින්න ගොඩාක් ඒරියා එකක් තියෙනවා. මේ මෙතෙන්ට එනවා නම් දවල්ට එන්න කියන්නේ මම කියන්නේ රෙකමන්ඩ් එකක් මම කියන හවස 4ට විතර වගේ ආවොත් ලස්සනම view එකක් බලා ගන්න පුළුවන්. මොකද එතකොට රස්නෙත් නෑ. දැන් පොඩ්ඩක් එන්න රස්නේ පටන් ගන්නවා. එතකොට අර 4 විතර වගේ වෙද්දී එතෙන් දෙන්න ඔයාලා බස් එකේ එනවා නම් ඉවන් බතෝත ඇවිල්ලා එතනින් ගන්න DPR 1 බස් එක. ඒක තියෙන්නේ මම හිතන්නේ පැය එකමාරට වගේ බස් එක තියෙන්නේ. ඉතින් එතෙන්ද ඇවිල්ලා ඉන්න මේ ඒ බස් එක කෙලින්ම ගිහිල්ලා නවත්තන්න රිවර්ලෑන්ඩ් එක ළඟ. ඔයාලට ඩුබායි පාක් වලින් බහලත් යන්න පුළුවන්. එහෙම නැත්නම් වටේම එක ගිහිල්ලා ලාස් බස් ස්ටොප් එක ළඟ පහින්නත් පුළුවන්. ඉතින් මෙතන මාරම ලස්සනයි. මේ වගේ පොඩි අයට ගේම්ස් තියෙනවා. ඉතින් මේ වගේ ලස්සන අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. අනිවාර්යයෙන්ම පොඩි අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම එක්කගෙන එන්න. ඇත්තටම මේ කියන්න ඕන ගොඩක් දෙනෙක් මෙතෙන්ට එන්නේ ගොඩාක්ම මේ කියන්නේ ෆොටෝ ෂූට් කරන්න, ඒ වගේම ඔය TikTok වීඩියෝ ඒ වගේ අත්දැකීම් ටිකක් ගන්න තමයි ගොඩාක් දෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා හිටියේ. මම දැකපු විදිහට දැන් මොකද මම මේක වොයිස් කරන නිසා මට මම දැකපු දේවල් මට කියන්න පුළුවන්. ඇත්තටම ඒ කියන්නේ මාරම වටින දේවල් තියෙනවා මෙතන එන්න. කියන පොඩි බබාලා ඉන්නවනම් අනිවාර්යෙන්ම එක්කගෙන එන්න. ඉතින් ලොකු කට්ටියටත් වැදගත් ලෝකේ අපිට මුළු ලෝකෙම ඇවිදින්න බෑනේ. නමුත් මෙතනින් ඒ කියන්නේ ලෝකේම තියෙන දේවල් ටිකක් අපිට ඇස් දෙකට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අත්දැකීම් ටිකක් ගන්න පුළුවන්. මාරම ලස්සනයි ඇත්තටම ඇතුළේ ඇවිදින්න පැයක් එකමාරක් විතර යනවා. ඉතින් ඔයාලට එතන තව අර අපිට නිකන් ටැක්සි වගේ සීන් එකක් තියෙනවා. ඒ වගේත් ඇවිදින්න පුළුවන්. නමුත් පයින් ඇවිදින්න පුළුවන් නම් ඒක මාර වටිනවා. කියන්නේ හැමදේම ඇස් දෙකෙන් බලාගෙන අපිට ඕන ඕන තැන්වල මොකද අරක එක රවුමක් විතරයි යන්නේ. ඉතින් ඔය වගේ ලස්සන අත්දැකීම් ගන්න පුළුවන්. එහෙනම් ඉදිරියට ගිහිල්ලා බලමු කොහොමද තව මොන වගේ දේවල්ද බලා ගන්න පුළුවන්. මොකද ඔයාලට දැම්ම මේක කිව්වොත් මොකද මම දැන් ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඉතින් ඒ දේවල් මුලදීම කිව්වොත් ඔයාලට අගයක් නැති වෙයි. ඉතින් මම වීඩියෝ එකත් එක්කම රැඳිලා ඉන්න ගිහින් ඉස්සරහට ගිහිල්ලා බලන්න. ඉතින් ඩුබායි බලන්න කැමති ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ හැමදාමත් මම කරන්නේ. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. අඩුපාඩු ඇතනම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් like එකක් දාන්න. කැමති නම් share කරන්න. තව කෙනෙකුට බලන්න. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලනවා මගේ page එක දුෂාන් ශ්‍රී vlogs follow කරලා තියාගන්න. ඒ වගේම TikTok එක.
ඉතින් ඔයාලට ඩුබයි ලස්සන බලන්න කැමති ඔයාලා වෙනුවෙන් හැමදාම වීඩියෝ කරනවා. ඉතින් අනිවාර්යෙන් හැම සතියෙම එකක් දෙනවාමයි. ඉතින් ඒ නිසා මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ඔයාලා හැමෝටම මේ වගේ ලස්සන ඩුබයි වල ලස්සන බලා ගන්න පුළුවන් හැමදාම ඔයාලට මාත් එක්ක රැඳිලා හිටියොත්. එහෙනම් අපි ඉස්සරහට ගිහලා බලමු කොහොමද තව මොනවාද බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මං කියවනේ තව එන්ට්‍රන්ස් එකක් තියෙනවා කියලා. මෙන්න මේ හරියට එකක් තියෙනවා. මෙතනින් තමයි ඔය එන්ට්‍රන්ස් එකෙන් තමයි ඩුබයි පාක් වලට බස් එක ඇතුල් කරාට පස්සේ ඔයාලා වාහනයක ආවත් මං හිතන්නේ ඒ පාරෙම තමයි එන්න ඕනේ. ඉතින් එතන ඩුබයි පාක් ඇතුල් වෙනවත් එක්කම තියෙනවා බස් වලට. ඉතින් එතනින් බහලා එන්න පුළුවන්. මං හිතන්නේ ඒක තමයි මේන් ගේට් එක කියලා. මොකද එතන විශාල තැනක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඉදිරියේදී. එතන බලා ගන්න පුළුවන්. මෙතනත් රිවර්ලෑන්ඩ් කියලා ගහලා තියෙනවා. ඉතින් මේක තමයි රිවර්ලෑන්ඩ් කියන්නේ. ඒ එතන සම්පූර්ණම ඒ කියන්නේ ඔයාලට යුරෝප් ගියා වගේ අත්දැකීමක් ගන්න පුළුවන්. එයාලා හදලා තියෙන්නේ ඒ යුරෝප් විදිහටම තමයි ඒ බිල්ඩින් එතකොට ඒ හැමදේම ඒ යුරෝපයේ තියෙන විදිහට. ඒ කියන්නේ දැන් යුරෝපයේ ඉන්න කට්ටිය දන්න මෙන්න මෙතන තමයි මං කිව්වේ ඔය ඒකද ගේට් එකක්. මං උතෙන්ද දැන් ආවා. ඒ කියන්නේ බලාගෙන ඉතින් මෙන්න මෙතන තමයි මම හිතන්නේ ඒ කියන්නේ මේන් ගේට් එක. එතන ඔයාලට මෙතනින් ඉන් වෙන්නත් පුළුවන් අවුට් වෙන්න පුළුවන් බලලා රවුම ඇවිදලා. ඉතින් මේ වගේ ලස්සනම පොඩි කට්ටියට ඇවිදින්න එයාලට සෙල්ලම් කරන්න ගේම්ස් තියෙනවා. එයාලා ඒ වගේම ඔයාලට කන්න බොන්න ඒ කියන්නේ ඔයාලට මම පෙන්නන එක පෙන්නන්න පුළුවන් වුණ පෙන්නන. ඒ කියන්නේ රොබෝලකින් හදලා තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කොෆි එකක් ගන්න පුළුවන් විතර සිස්ටම් එකක හදලා තියෙන අතර හරිම ලස්සන අත්දැකීම් ටිකක් ඔයාලට ගන්න පුළුවන්. මොකද තාක්ෂණෙත් එක්ක තාක්ෂණය දියුණු වෙලා තියෙන ලෝකේ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙයාවත් හම්බෙන්න පුළුවන් ආවොත් මෙතෙන් ඇවිල්ලා යත් එක ෆොටෝ එකක් ගහගන්න. ඉතින් මම නම් ෆොටෝ එකක් ගත්තා. ඉතින් වීඩියෝ එක කරගත්තා. ඉතින් දැන් රාමදාන් කාලේ ඉතින් ඔයාලට පුළුවන් නිවාඩු දවසට මේ වගේ ඇවිල්ලා ඔයාලගේ ඩුබයි ජීවිතේ ඩුබයි ලයිෆ් එක මේ වගේ එන්ජොයි කරන්න. ඉතින් ඔන්නෝකයි කතාව. මාරම ප්‍රශ්නයකට මුහුණ දුන්නා මම. ඒ කියන්නේ මට වොයිස් කරන්නම බැරි වුණා. දැන් ඔයන ආයෙත් එනවා මියුසික් දානවා ඒ කට්ටිය. ඒ නිසා වොයිස් කරන්න බෑ. මොකද කපන්නත් බෑ. මම විස්තර කියලා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා ඉතුරු ටික. ඉතින් මට කරන්න පුළුවන් ටික මොකද මේ මියුසික් එක මම කතා කරොත් ඒක කපන්නත් බෑ. මගේ කපන්නත් බෑ. ඒ නිසා මම විස්තර කියලා දාන්න. මොකද මාර ප්‍රශ්නයකට මොකද මේක වැදුනොත් කොපිරයිට් වදිනවා මට. ඒ නිසා දැවැන්ත ප්‍රශ්නයකට අද මුහුණ දුන්නා. ඉතින් මුලදී කිව්වා වගේම දැනුත් මං කිව්වා. ඉතින් මට එතන කතා කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය වගේ අත්දැකීම් වලටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔයාලා මේ වගේ vlogs කරනවා නම් ඉතින් ඒ වගේ දේවල් වලටත් මුහුණ දෙන්න වෙනවා. මොකද මම සාමාන්‍ය මම වීඩියෝ එකක් කරනකොට මම වීඩියෝ එක යන අතරතුරදී මම පැහැදිලි කිරීම කළා මම කතා කරන ඉතින් මට මේ වගේ වුණාම හරීම අපහසුයි ඒ රෙකෝඩින් කරලා. එතකොට වැඩ ගොඩක් වෙනවා. ඉතින් ඒ නිසා කමන්නේ. ඉතින් මම ඔයාලා වෙනුවෙන් හැමදාම ඔයාලා වෙනුවෙන් වීඩියෝ කරනවා වීඩියෝ හදනවා. ඉතින් මාරම අත්දැකීමකට මුහුණ දුන්නා. මාර ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මෙන්න මෙතන ඔය තියෙන ඩයිනෝසරස්ලා. ඉතින් මේ කට්ටියව නිකන් අර ඒ කියන්නේ ඇත්ත අය වගේ යාලට අර මැෂින් දාලා එයාලා කෑ ගහන විදිහට එයාලගේ ඒ කියන්නේ ඇඟ චලනය වෙන විදිහට හදලා තියෙනවා. ඉතින් පොඩි අයව ඉන්නවනම් ඔයාලට මෙහි ඩුබයි අනිවාර්යෙන්ම එක්කගෙන එන්න. මොකද පොඩි අය ආසයි මේ වගේ දේවල් බලන්න යාලට අත්දැකීම් ගන්න. ඉතින් ලොකු අයටත් ඒ වගේ ගන්න පුළුවන්. ඉතින් මාරම අත්දැකීමක් මටත්. ඉතින් මම ඔන්න ෂෝට් වීඩියෝ දාන්න ෆෝන් එකනොත් ඉතින් පොඩි වීඩියෝ ටිකක් ගත්තා ඒ වෙලාවේ. එතනින් පටන් ගත්තාම මේ අයිටම්
ටිකක් තියෙනවා දිගටම. ඉතින් ඔයාලට ඒ වගේත් වීඩියෝ කරගන්න පුළුවන්. ඇවිල්ලම බලන එක තමයි මම නම් කියන්නේ. කියන්නේ ඩුබායි ඉන්නවා නම් ඔයාලා අනිවාර්යෙන්ම එන්න. ඉතින් මේක අනිවාර්යෙන්ම අපේ ලාංකිකයෝ ලෝකේ කොහේ හිටියත් බලනවා. මොකද මට ඉස්සෙල්ලා වීඩියෝ එකට ඉතාලියේ හිටපු සහෝදරයෙක් කමෙන්ට් දාලා තිබ්බා. ඒ වගේම ගොඩක් දෙනෙක් කමෙන්ට් දාලා තිබ්බා. මේ ඉතින් මම හිතන්නේ මේ ලෝකෙම ඉන්න අපේ අය අපේකම තියෙන අය ඉතින් අපිට උදව් කරනවා. ඉතින් වීඩියෝ එක බැලුවත් ඒක මට උදව්වක්, ලයික් එකක් දැම්මත් මට උදව්වක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලටත් මම කියන්නේ මේ වගේ වීඩියෝ ටිකක් කරන්න. ඒ වගේ මොකද සෝෂල් මීඩියා හරහා දැන් ඔයාලට අපිට හම්බ කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් විදියකට මුදල් උපයන්න අපේ රටට ඩොලර් ගේන්න අපිට දැන් ඕන තරම් ක්‍රම තියෙන. ඉතින් මේ වගේ ඔයාලට ස්මාර්ට් ෆෝන් නැත්නම් ඉතින් මම හැම වීඩියෝ එකෙම මේ වගේ දේවල් කියනවා. ඉතින් මොකද කාට හරි ඒක ප්‍රයෝජනයක් වෙයි, කාට හරි මොරල් එකක් වෙයි. ඉතින් නිවාඩු දවසට ඔයාගේ නිවාඩු දවසට මේ වගේ ඔයා ලංකාවේ හිටියත් ඔයාලට කරන්න පුළුවන්. ලෝකයේ කොහේ හිටියත් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට කීමක් ගහන්න ඔයාට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. ඉතින් මේ වගේ තැන්වලට ඇවිල්ලා ලෝකේ හැමතැනම ඉතින් බලන්න දේවල් තියෙනවනේ මේ තැන්වලට ගිහලා. ඉතින් අපිත් ආසයි දැන් මේ වගේ දේවල් බලන්න. ඉතින් මොකද දැන් අපි ඩුබායි ඉන්න නිසා මෙවුවා පෙන්නනවා අනිත් රටවල ඉන්න මිනිස්සුන්ට බලන්න. එතකොට ඔයා වෙන රටක නම් ඔයා ඉතාලි, කැනඩා වගේ රටවල්, ජපානේ ඉතින් ඒ වගේ ඉන්නවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒකෙන් ඔයාට ප්‍රයෝජනක් තියෙනවා. තව කෙනෙකුට ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මොකද ලෝකේ බලන්න මිනිස්සු ආසයි. ඉතින් ඒ ලෝකේ බලන්න මිනිස්සු වෙනුවෙන් අපිට අපේ කාලයේ ශ්‍රමය පොඩ්ඩක් වැය කරන්න වෙනවා. ඉතින් ඔයාට ඒක පාඩු වෙන්නේ නැහැ. ඉතින් මුලදී අපහසුතාවයන් වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. ඉතින් මමත් ඒ වගේ තාම ඉතින් මට ඉන්කම් එකක් නැහැ කිසිම සෝෂල් මීඩියා එකේ. මොකද මගේ YouTube එක පොඩ්ඩක් කේස් වුණා. මට සල්ලි ආවා ඇත්තටම. නමුත් ඒකෙන් ප්‍රශ්නයක් වුණා. කොපිරයිට් කේස් එකක්. ඉතින් මම ඒත් නමත් යන්නේ. මොකද මං අනිවාර්යයෙන්ම ගේමක් ගහන්නම තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන්. ඉතින් ඔයා තව කෙනෙක් දැක්කොත් ලංකාවේ හෝ තව කෙනෙක් ඔයා අනිවාර්යෙන් ෆලෝ එකක් සබ්ස්ක්‍රයිබ් කරගෙන ඒ වගේ දේවල් කරන්න. එතකොට ඔයාටත් මේ ඔයාගේ කරන හොඳ දේවල් වලට මිනිස්සු අනිවාර්යෙන්ම ඔයාටත් ඒ ෆීඩ්බැක් එක අනිවාර්යෙන්ම හම්බ වෙනවා. ඉතින් ඔයා වීඩියෝ එකක් බලලා ඒකට ලයික් එකක් කමෙන්ට් එකක් දැම්මේ නැත්තම් ඔයා වීඩියෝ එකක් කරත් ඔයාටත් ඒ වගේම ප්‍රතිඵල තමයි. ඉතින් ඔයත් මිනිස්සුන්ට ඒ කියන්නේ යාළගේ වීඩියෝ බලලා හොඳ හෝ නරක කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා යාව සබ්ස්ක්‍රයිබ් කරලා එතකොට යාළගේ පේජ් තියෙනවා නම් TikTok ඒවා මෙව තියෙනවා නම් ෆලෝ කරලා යාළට සපෝට් එකක් දෙන්න. අනිවාර්යෙන් ඔයාටත් ඔයා කරන දවසට ඒ දේම ඔයාට අනිවාර්යෙන් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ පැත්තට එන්න. මේක ඇතුළට ඔන්න ඔය පේන ඇතුළට යන්න පුළුවන්. ඊට කලින් පොඩ්ඩක් ඔය උඩ රවුමන් දාලෙමු. මොකද මේ පැත්තෙත් බලන්න දේවල් ඇති කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මම දැන් දැකලා ඉවරයි. ඒ කියන්නේ ඔයාලට කුතුහලයක් දෙන්න මට ඕනේ නැහැ. නමුත් අපි ගිහිල්ලා බලලා එමු. මම හිතන්නේ මේක ඇතුළට යන්න මම දන්නේ යන්න පුළුවන්ද කියලා කවුරු දෙන්නෙක් හිටියා. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඔය පැත්තේ රවුමන් දාලා. මොකද මේ පැත්තෙන් තමයි යන්න ඕනේ. අපි අර පැත්තට ගිහිල්ලා රවුමන් දාලා එමු. යන්න පුළුවන්ද? මේ පැත්තේ මොනවද තියෙන්නේ? ඉතින් මම හිතන්නේ මේකේ මේ ලොකෝ මේ එකක් තිබිලා තියෙනවා මේ වැලන්ටයින් එකට. මොකද මම වැලන්ටයින් පහු කරලා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් වැලන්ටයින් එකට මම හිතන්නේ ලොකු දෙයක් තිබිලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ දවස්වල මේ ටිකට් එක ගන්න මම හිතන්නේ ඩිරම් 50ක් වගේ වෙලා තිබිලා තියෙනවා. ඉතින් මේක උඩට ගිහිල්ලා අපි බලමු කොහොමද විස්තර මොනවාද උඩ තියෙන්නේ. ලොකෝ ඒරියා එකක් මම හිතන්නේ මේ ඉතින් එහා පැත්තට තාම මේ පැත්තේ හදලා තියෙන්නේ. මොකද එහා පැත්ත ඔතන මේ වහලා තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට යන්න බෑ. බ්‍රිජ් එක උඩ. ඉතින් අපිට යන්න පුළුවන්කමක් තියෙනවා. බලමු එහා පැත්තෙන් හරි යන්න පුළුවන්ද කියලා. මම හිතන්නේ යන්න බෑ. මොකද හැම පැත්තෙම වහලා. ඉතින් ඔය මං ආපු පැත්තේ උඩට පේන විදිහ හරිම ලස්සන ලොකේෂන් එකක්, ෆොටෝ ෂූට් එකක්. ඒ කියන්නේ එතනින් ඇහුවා මගේ
කැමර එක බලලා මේක 360ක් අවුලක් නැහැ. මං හිතන්නේ ඔයාලට ගොඩක් දෙනෙක් කැමර එහෙම අරගෙන නැද්ද ඔයාලා මෙහි ඩුබයි ඉන්නවනම් ඉතින් හොඳම chance එක ඔයාලට මේ ඒ කියන්නේ ඔයාලා ඇමරිකාවල නැත්තම් ඔයාලා මෙහි ඉන්නවනම් කියන්නේ වෙඩින් එක ගන්න බලාපොරොත්තු ඉන්නවනම් ඔයාලට මෙහෙට ඇවිල්ලා ප්‍රී ෂූට් එකක් කරගන්න හරිම මම හිතන්නේ ලස්සනම තැනක්. ඉතින් මෙතන ඒ වගේම තව තැන් කීපයක ඩුබයි වල ඉන්න අය දන්නවා මොන වගේ තැන් වලටද යන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ තැන් වලට කියලා මෙතෙන්ට ඇවිල්ලා මේ තියෙන්නේ ඔය මං කිව්වේ ඒ කියන්නේ ලෝකේ අයිකන් එකක් තියෙනවනම් ඒකේ තියෙන දේ මෙතන ඇතුලේ තියෙනවා. ඉතින් මං ඔක්කොම විස්තර දන්නේ නැහැ. නමුත් මං ඇතුලට ගිහිල්ලා පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ මොනවාද තියෙන්නේ කියලා. හැම රටකම වෙන දේවල් ඉතින් එතන තියෙනවා. ඒ කියන්නේ ලෝකෙම ප්‍රධාන බිල්ඩින් ඒ කියන්නේ දැන් මේ බර්ජ් ඛලීෆා, බර්ජ් අල් අරබ් ඒ වගේ ලස්සන තැන් ඒ කට්ටිය මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම තව යුරෝපා රටවල් වල තියෙන කියන්නේ ඔය අයිෆල් කුළුණ වගේ ඒ වගේ ලස්සන කීපයක් මෙතන තියෙනවා. ඉතින් එතන ළඟටම යන්න පුළුවන්. ඉන්න මම මේ ටික පෙන්නලා ඇවිල්ලා එතෙන්ට ඔයාලව එක්කයි යන්න. මොකද මම මේ පැත්තෙන් තමයි යනකොට ආපහු යන්න ඕනේ. ඒ නිසා යන ගමම්ම ඒ ටිකත් පෙන්නගෙනම යන්න. මං හිතන්නේ ඔයාලා මෙතෙන්ට ආවොත් ඇවිල්ලා බැලුවොත් මාරම ලස්සනක් මාරම view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මොකද වීඩියෝ එක ඔයාලා මෙහි ඩුබයි ඉඳගෙනත් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලම හිතලා බලන්න අනිවාර්යයෙන්ම එන්න ඕනම තැනක්. මොකද අපි ලෝකේ බලන්න කැමති නෙනේ. ලෝකෙම තියෙන දේවල් ලෝකෙම වෙන දේවල් බලන්න අපිත් හරි ආසයි. ඉතින් ලෝකෙ වෙන දේවල් බලා ගන්න බැරි වුණත් ලෝකෙ තියෙන දේවල් පොඩ්ඩක් හරි මෙතෙන් ආවොත් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එනම් උතන පාලමේදී පොඩ්ඩක් ඉස්සරහට ගිහලා බලමු මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. හරි ඉතින් ඔන්න මම ඔයාලව එක්කන් ආවා ලෝකයක්ම එකම තැන තියෙන තැනකට. ලෝකෙම එකම තැන. ඉතින් ඔන්න මං එක්කන් ආවා මම පුරුදු වෙන විදියට. ඉතින් ඇත්තටම මට හරි අපහසුයි මෙහෙම රෙකෝඩින් කරන එක. මොකද මම අර ඇවිද කතා කරන එක මට පහසුයි. ඔයාලට එතන විස්තර හරියටම කියලා දෙන්න පුළුවන්. මේ වගේ ඉතින් රෙකෝඩින් කරනකොට හරි අමාරුයි. ඒක නුහුරු දෙයක්. ඉතින් මෙන්න මේ වගේ ලස්සනම තැනකට තමයි ඉතින් ඔයාලව නැවතත් අරගෙන ආවේ. ඉතින් එහෙනම් මේක ඇතුලේ තියෙන දේවල් බලාගෙන ඔහොමම ඉන්න යන්න එපා. හරිම ලස්සන තැනක්. මේක ඉවර වෙනකම්ම ওই ටික බලාගෙන ඉන්න. අපි මෙතනින් පස්සේ යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ ටික ඇතුළ බලා ගන්න මෙන්න මේ වගේ ලස්සන. ඉතින් මේ තියෙන්නේ ලෝක මම හිතන්නේ මේ මක්කම මම හිතන්නේ එතන බෝඩ් ටිකක් තිබ්බා මට කියවන්න බැරුණා. ඉතින් මේ වගේ ලස්සන ලෝකෙම තියෙන ඒ කියන්නේ ඒ යුරෝප රටවල් වල ඒ වගේම මැද පෙරදිග රටවල් වල තියෙන අයිකන් මෙන්න මේ වගේ මෙතන ආකෘති විදියට හදලා තියෙනවා. ඉතින් ඒ ටික බලා ගන්න පුළුවන් ඔයාලට මෙතෙන්ට ආවොත් S2 බලා ගන්න පුළුවන්. එහෙනම් බලාගෙන යන් ඉදිරියට. අමතක කරන්න එපා වීඩියෝ එක බලන වගේම ලයික් එකක් කමෙන්ට් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එක. ඉතින් මේ වගේ ඩුබයි වල ලස්සන බලන්න කැමති ඔයාලට දුෂාන් මාව travel with දුෂාන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මගේ page එක දුෂාන් ශ්‍රී vlogs ඒ වගේම TikTok එක follow කරලා තියාගන්න. දැක්කොත් මාව අඳුරගත්තොත් මාත් එක්ක කතා කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් එහෙනම් ඔය ටික බලාගෙන ඉන්න අපි ඉක්මනින්ම වෙන තැනකට යමු.
හරි ඉතින් ඔන්න අපි දැන් ලෝකෙම තිබ්බ දේවල් දැක්කා. ඔන්න ඉතින් මම පොඩ්ඩක් එතනින් එළියට ආවා. මෙන්න මේ කොළ පාට වතුර හරිම ලස්සනයි. ඉතින් පිරිසුදුයි කොළ පාට උනත්. මේක දැකපුවම නිකන් බේරවැව මතක් වෙනවද කට්ටියට? ඉතින් ඔන්න බලන්න ඉතින් ඒ බේරවැවත් මේ වගේ ලස්සනට පිරිසුදු කරලා ගත්තා නම් නේ අර පිටකොටුවේ හරිය ලස්සනට අර රෙස්ටොරන්ට් එකක් එහෙම දාලා තිබ්බේ මොන තරම් දේවල් ඉතින් කියන්න ඕනේ ලංකාවේ කට්ටිය දන්නවනේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට පිරිසුදු කරලා ගත්තා නම් මොන තරම් වටිනාකමක් දෙන්න පුළුවන්ද, මොන තරම් සල්ලි හම්බ කරන්න පුළුවන්ද, මේ වගේ ලංකාවේ මොනවද කරන්න බැරි කියලා ඔයාලම නිකන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අපි මෙතනින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා තව පොඩි තැනක් තියෙනවා. ඒ ටිකත් බලාගෙන එහෙනම් අපි යන්න යන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඒ කියන්නේ අර මම හිතන්නේ මෙතන චයිනා මොන හරි රෙස්ටොරන්ට් එකක් තියෙන මෙතන. ඔතන මේ දිගටම තියෙන රෙස්ටොරන්ට් එකක්. එහා පැත්තේ තියෙනවා රෙස්ටොරන්ට්. මෙන්න මේ වගේ ලස්සන පැත්තක්. ඉතින් මෙතන ඉස්සරහ මන් තියෙන්නේ තවත් ඔතනින් ඉස්සරහටම ගිහපුවම තව ලස්සන තැනක් තියෙනවා. මේ මොකද ඔතනින් යන්න පුළුවන් ඒත් තවත් ඔය පොඩි කට්ටියට සෙල්ලම් කරන්න පුළුවන් තැනක් තියෙනවා පාක් එකක්. ඉතින් එතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම අර මොකද්ද රවුම තියෙන්නේ කතුරුන්චිල්ලා වගේ අන්න ඒක තියෙනවා. ඉතින් එතෙන්ට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ නම් මම යන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඔයාලා කැමති නම් යන්න පුළුවන්. අර පේනවනේ දෑද නිකන් කණුවක අර උඩට ගිහිල්ලා වැටෙන්නේ. ඕකට කියන නම් මම ඇත්තටම දන්නේ නැහැ. නමුත් එතෙන්ට ගිහිල්ලා ඒ වගේ අත්දැකීම් ගන්න පුළුවන්. සාමාන්‍ය ඉතින් මම ඔය වගේ මේ අර බිහිසුණු අත්දැකීම් ගන්න බයයි. ඒ කියන්නේ යන්න හරි ඒ කියන්නේ ආසයි. නමුත් ආසයි බයයි. ඉතින් කැමති කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් ඔන්න මෙතෙන්ට මාව. ඉතින් මේකත් අර නිකන් ඔය හෙල්මට් එකක් විදිහට හදලා තියෙන. ඒකත් නිකන් රෙස්ටොරන්ට් එකක් විදිහට වගේ. ඔතන මේ කියන්නේ අර කෑම ජූස් අනම්මනම් ඒ වගේ සීන් එකක් තියෙන. තාම ඕපන් කරලා නැහැ. ඉතින් ඔන්න ඉතින් පෙන්වන්න ඕන සියල්ල පෙන්නවා කියලා වත් හිතනවා නම් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා නැහැනේ. ඉතින් එන්න අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න. එහෙනම් දැන් ඉතින් අපි යන්න තමයි දැන් හදන්නේ. තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා එතනින් අර මං මුලදී පෙන්වන්නේ අර මේ අපිට අවුට් වෙන්න තැනක් අන්න එතනින් තමයි දැන් යන්න හදන්නේ. ඉතින් ඔන්න පොඩි ළමයින්ට හරි අත්දැකීමක් ලස්සන අත්දැකීමක් මේක. ඉතින් පණ නැති වුණත් පණ අරගෙන ඒ කට්ටිය පණ වගේම පෙන්නනවා. ඉතින් ඔන්න දැන් ඉතින් යන්න කියලා ආවේ. ඉතින් එහෙනම් හැමෝටම ගුඩ් බයි. ඉතින් වෙල්කම් එක එහා පැත්තේ ගහලා තිනවා. මේ පැත්තේ ගුඩ් බයි කියලා තිනවා. එහෙනම් හැමෝටම කියන්න තියෙන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් දාන්න, ලයික් කරන්න. ඉතින් අපි දැන් යන්න හදන්නේ. ඩුබායි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න. ඉතින් ওই ටික තමයි කියන්න ඕනේ. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන තවත් සතියක විරාමකින් පසු එන්න. ඉතින් එතකම් මේ වීඩියෝ එක බලන්න, දන්න අයට ෂෙයා කරන්න, හොඳ නරක කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. ජය වේවා හැමෝටම. ආදරේ හැමදාමත්. දුෂාන් ශ්‍රී.